ආනිම තියෙන චතුරාර්ය සත්‍යය. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවම ගත්තොත් සම්පූර්ණයෙන්ම තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ විස්තරයක්. ඒ නිසා පින්වතුනි අවබෝධයෙන් යුක්තව අර්ථය මෙනෙහි කරමින් කවුරු හරි කෙනෙක් පිරිත් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කළොත්, පිරිත් ධර්මයේ ශ්‍රවණය කළොත් හරියට ගත්තොත් නම් පින්වතුනි මේ පිරිත් දේශනාවක් ඉවර වෙනකොට ඒක නා මඟඵල ලබන්න ඕන. අවබෝධයක් සහිතව නම් පිරිත් අහන්නේ. ඒ නිසා පින්වතුනි ඒ අර්ථය විමසමින් චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මයේ නුවණින් විමසමින් ධර්මය අහනකොට එයා තුළ උපදිනවා හිතක්, කුසල් හිතක්. ආන්ගේ කුසල් හිත උපදිනකොට ඒ කුසල් හිතත් එක්ක උපදින චෛතසික ටිකක් තියෙනවා. ඒ චෛතසික කුසල චෛතසික කියලා අපි ඒවට කියනවා. ආන්ගේ කුසල චෛතසික වලට පුළුවන් අපේ කායික රෝගාබාධය දුරු කරලා කය සැපවත් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා ලහුතා මුදුතා කම්මඤ්ඤුතා කියන රූප උපද්දවනවා මේ චෛතසික වලින්. කුසල් සිතෙන්. ඒවට අපි කියනවා චිත්තජ රූප, එහෙම නැත්නම් කර්මජ රූප කියලා. සිතෙන් උපද්දවන රූප. පින්වතුනි අපේ මේ කය රළු වෙන්නේ, හිත කය දෙක දරතය කියන එක අපි ඇති වෙන්නේ. චිත්ත දරත සහ කාය දරත කියලා කියනවා. කය සහ සිත රළු වෙන්නේ, දැඩි වෙන්නේ අකුසල් සිත් එක්ක. ඒ නිසා කෙනෙක්ගේ හිත හවස් කාලේ ඉඳලා පහෝදා උදේ වෙනකම්ම කුසල සංස්කාරයකින්, කුසල චෛතසිකයකින් යුක්තයි නම් ඒ කෙනාගේ හිතේ උපදින කුසල සිතිවිලි. ආන්ගේ කුසල් සිතට පුළුවන්කමක් තියෙනවා අර ලහුතා මුදුතා කම්මඤ්ඤුතා කියන මේ කයේ සැහැල්ලු බව හදන, කය කර්මන්නේ බව හදන රූප උපද්දවන්න හැකියාවක් තියෙනවා. රූප කලාප හදන්න හැකියාවක් තියෙනවා. එහෙම වුණාම ඒ කෙනාගේ කය සැහැල්ලුයි. කය සැහැල්ලු වෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒ සැහැල්ලු කයට කයේ බර අඩු වෙනකොට, රළු බව අඩු වෙනකොට කයේ හටගන්න වේදනාව දැනෙන්නේ නැහැ. සැහැල්ලු වෙනවා කියලා එකට කියන්නේ අපි. ඒ නිසා පින්වතුනි මේ පිරිත් ධර්මයේ එක පැත්තකින් ගත්තහම අපි පිරිත් කියලා දේශනාවක් හැටියට මේක කරාට වචනයක් ගානේ තියෙන චතුරාර්ය සත්‍ය මේ හැම දේශනාවකම. ඒ ඇතුලේ තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් මතු කරලා ගන්න කාට හරි පුළුවන් නම් මේ පිරිත් දේශනාවක් ඉවර වෙනකොට එයාගේ හිතේ තියෙන කාය චිත්ත ධරතයෝ කියලා කියන නැත්තම් මේ රළු බව, බර බව අඩු වෙලා සැහැල්ලු බවක් එයාට දැනෙන්න පටන් ගන්නවා. ආන් ඒක නිසා අපි කියනවා මේ කයේ ආබාධ අඩු වෙනවා කියලා. ගිරිමානන්ද සූත්‍රයේම තියෙන්නේ එබඳු දේශනාවක්. ඒ නිසා පින්වතුනි එක පැත්තකින් මේ පිරිතට අපි ආරක්ෂාව කියන වචනේ භාවිත කරනවා. එක පැත්තකින් ඒ ආරක්ෂාව කියන වචනේ භාවිත කරන්නේ මෙලොවදී කායික වූ මානසික වූ රෝගාබාධයන්ගෙන් අපි වළක්වනවා. අනිත් පැත්තෙන් අමනුෂ්‍ය ආදී වූ යක්ෂ ප්‍රේත භූත ආදී සත්වයින්ගෙන් අපිට සිද්ධ වෙන හානි, බාධාවන්, පීඩාවන්ගෙන් දුරු කරලා අපිව ආරක්ෂා කරනවා. ලෞකික වශයෙන් මෙලොවදී අපි ආරක්ෂා කරනවා. කාට හරි පින්වතුනි මේක පිරිතක් හැටියට නෙමෙයි ධර්මයේ හැටියට අවබෝධ වුණොත් එහෙම ඒ කෙනාට ශ්‍රද්ධාව උපදිනවා නම්, දහම් අවබෝධය උපදිනවා නම්, අවබෝධයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් ඒ කෙනා පරලොවදී දුගතියට වැටෙන්නේ. දුගතියෙන් අපි ආරක්ෂා කරනවා. ඒ නිසා මෙලොවදී අපිට ආරක්ෂාව සැලසෙන
පරලෝකෙදිත් අපිට ආරක්ෂාව සලසන සසරදිත් අපිට ආරක්ෂාව සලසන දුගතියෙන් වළක්වලා සුගතියට අපිව පමුණුවන උතුම් ධර්මයකට කියනවා පිරිත් දේශනාව කියලා. ආන් ඒ බඳු දේශනාවකුයි අද දවසේ අපි මේ වෙලාවේ සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ.